අපි තේ ටිකක් බොමු නේද? නිකන් හවසක වගේ වෙලාවක ගොඩක් අයගේ කටට එන වචනයක් තමයි මේක. අපි තේ ටිකක් බොමු නේද කියලා. ඉතින් බලමු තේ ටිකක් බොමු කියලා බොමුද කියලා ඉංග්‍රීසියෙන් අහන්නේ කොහොමද කියලා. let's have some tea. මේකේ අදහස වෙන්නේ අපි තේ ටිකක් බොමුද කියලා. නේද කියලා අහගන්න නම් මෙන්න මෙතෙන්ට දාන්න යාලා අගට shall we කියන වචන දෙක. එතකොට නේද කියන අදහසට එනවා. let's have some tea shall we. අපි තේ ටිකක් බොමු නේද කියලා අදහසට. එතකොට ගලප ගන්න පුළුවන් මේක. ඔය සමහර වෙලාවට අවුලෙන් ඉන්න යාළුවෙක් ගාවට ගිහිල්ලා අපි අහන මොකද්ද බං අවුල අද මොකද්ද ඔබට වෙලා තියෙන්නේ? එහෙම කියලා අහනවනේ. මොකද්ද බං අවුල කියලා කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ? මේ විදිහට අහමු. what is wrong? නැත්නම් what's wrong man? man කියන්නේ මෙතන මිනිහ බං කියන අදහස. what's wrong man? මොකද්ද බං අවුල? එහෙම අහන්න පුළුවන්. අපි දැන් යමු නේද? සමහරවිට කතා කරලා ඇති වුණාම පස්සේ සමහරවල් කියන මේ දැන් ඇතිනේ කතා නතර දැන් අපි යමු නේද? කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ මේක? අපි යමුද කියලා ඉංග්‍රීසියෙන් අහන්නේ ඉස්සෙල්ලම බලමු ඒක. let's go now කියන්නේ අපි යමුද කියන අදහස. නේද කියලා ටැග් එක හදාගන්න මේකේ අගට ඔයාලා දාන්න ඕන shall we කියන වචන දෙක. එතකොට let's go now shall we කියලා කිව්වොත් අපි යමු නේද කියන අදහස ගන්නෙ. අපි දැන් කිව්වොත් කමු නේද කියලා මෙන්න මෙතන ඔයාලා go කියන වචන වලට eat දාන්න. එතකොට let's eat now shall we කියන්නේ අපි කමු නේද කියන අදහස. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලා පුළුවන් මේ වාක්‍ය රටාව භාවිතා කරන්න. මට මතක විදියට ඇය ආවේ නැහැ කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඇය ආවේ නැහැ කියලා කියන්නේ බලමු ඉස්සෙල්ලා. දැන් මේකේ ඇය කියනකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා she come කිව්වොත් ඇය එනවා. ඇය ආවේ නැහැ කියන නිසා අපි කියන්න පුළුවන් she didn't come කියලා. she didn't come කියන්නේ ඇය ආවේ නැහැ. හැබැයි මට මතක විදියට කියද්දි මෙතන මුලට අපි දාන්න වෙනවා as far as I remember. එතකොට එතන අදහස වෙන්නේ මට මතක විදියට කියන අදහස තමයි ගන්න පුළුවන් ඉන්නේ. as far as I remember. as far as I remember she didn't come. මට මතක විදියට ඇය ආවේ නැහැ. දැන් මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවක අපි යාළුවට කියනවා මේ මචං දැන් ඒක අමතක කරන්න කියලා. යමක් අමතක කරන්න කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ forget කියන එක. forget it කියන්නේ ඒක අමතක කරන්න. දැන් කියනකොට අපි කියනවා now. forget it now කියන්නේ දැන් ඒක අමතක කරන්න. ඒක නිකම් හීනයක් වගේ. සමහර වෙලාවට අපිට අදාහ ගන්න බැරි සිද්ධි වුණාම සමහරු මෙහෙම කියනවා ඒක නිකම් හීනයක් වගේ කියලා. ඒතර අපි මේක ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? it's just like කියන්නේ මෙතන වගේ කියන අදහස. මොකක් වගේද? like a dream කියන්නේ හීනයක් වගේ කියන අදහසයි තියෙන්නේ. it's just like a dream. හොඳයි මේ අපි හැමෝටම ඉන්නවනේ ටිකක් පම්පෝරි ගහන යාළුවෙක්. අපි සමහරවිට තරහ ගිහිල්ලා ඇති වුණාම කියනවා මේ පම්පෝරි ගහන්න එපා කියලා. පම්පෝරි ගහන්න එපා කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මෙහෙමයි. don't talk big කියන්නේ පම්පෝරි ගහන්න එපා. අපි ඔබ සමගයි කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ? අපි කියද්දි කියනවා we. එතකොට we are with you. මෙතන with you කියලා කියන්නේ ඔයා එක්ක කියන්නේ ඉන්නවා කියන අදහස. ඒතර we are with you කියලා කියන්නේ අපි ඔබ සමගයි කියන අදහස ගන්න පුළුවන්.